අද ලෙසන් එක මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. අද ලෙසන් එක ගිටාර්ස් ප්ලේ කරන අයට විතරක් නෙමෙයි ගිටාර් එකක් තියෙන හැමෝටම. බෑග් එකක තියෙන වටිනාකම තමයි මම අද කියලා දෙන්න හදන්නේ. ගිටාර් බෑග් එකක තියෙන වටිනාකම. මොකද්ද මේ ගිටාර් බෑග් එකක තියෙන වටිනාකම? ගිටාර් බෑග් එකක් කිව්වම අපි ඉච්චර ගණන් ගන්න නෑ. ගිටාර් එක සාමාන්‍යයෙන් නිකන් තියලා තියන්න පුළුවන් නේ කියලා සමහර ලාවට හිතනවා. හැබැයි ඒකෙන් ඔයාලා නොහිතන විදිහට ඔයගොල්ලන්ට අලාභයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම අලාභයක් සිද්ධ වෙච්ච ගිටාර් එකක් තමයි දැන් මේ මගේ අතේ තියෙන්නේ. මොකක්ද අලාභය? ඉන්න මම පෙන්නනවා. ඔයාලට පේනවද මේ ගිටාර් එකේ ලස්සනට ඩිසයින් එකක් කරලා තියෙනවා මේ. ඩිසයින් එකක් කරලා තියෙනවා මෙතනක් තියෙනවා. ලස්සන ඩිසයින් එකක් මේ. මේ ඩිසයින් එක මාර ලස්සන වඩුවෙක් විසින් කරපු ඩිසයින් එකක්. හැබැයි වඩුව කවදාවත් ලී හදන්නේ නැහැ. කපනවා විතරයි. ඔයාලා දැන්නවත් දන්නවා කවුද කියලා. අපි ගෙවල් වල ලී වඩුවල එහෙම ඉන්නවා. මොකද වේයෝ කියලා જાතියක්. ඉතින් මේගොල්ලෝ ටික කාලයක් මේ විදිහට ලී ඇතුලේ ජීවත් වෙලා ඉවරලා ඒගොල්ලන්ට තට්ටු වෙනවා. තට්ටු ආවට පස්සේ ඒගොල්ලෝ පියාඹල යනවා. පියාඹල යන එක විතරක් වෙන්නේ නැහැ. මේගොල්ලන්ට ගොඩක් දුර පියාඹන්න බෑ මේ සත්තුන්ට. මේ සත්තු ටක් කාලා ඒ ඉන්න තැන් වලින් වැටෙනවා නැත්නම් කොහෙරි තැනක වහනවා. වැහුවට පස්සේ වෙන දේ තමයි ඒගොල්ලන්ගේ පිහාටු හැලෙනවා. මේගොල්ලන්ගේ පිහාටු හරි සිව්. පිහාටු හැලුණාට පස්සේ මේ සතා ඒගොල්ලෝ ඉන්න තැනම එයා ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතනදී ඒගොල්ලෝ වහන්න ගිහිල්ලා ලීයක නම් ඒගොල්ලෝ ලීය විදලා ඒ ලීය කාලා ඒගොල්ලෝ ලීය තුලට යනවා. ඔන්න ඕක තමයි භයානකම දේ. ඉතින් එතනදී ගිටාර් එකක් පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔයාගේ ගිටාර් එක බෑග් එකක් නැතුව නිකන් එළියේ තියලා තියෙනවනම් මේ සතා හදිසියෙත් සවුන්ඩ් හෝල් එක ඇතුළට ගියොත් එතනදී ඔයාගේ ගිටාර් එකේ තියෙන ආසාවට අත්තර ගන්න වෙනවා. මොකද මේ සතා මේ සවුන්ඩ් හෝල් එක ඇතුළට ගියා කියන්නේ එතනින් එහාට ඒ සතාට එළියට එන්න බෑ. එයා ඒ සවුන්ඩ් හෝල් මොකද මේක වුඩ් එකක්. ඉතින් සවුන්ඩ් හෝල් එක ඇතුලේ මේ බොඩි එක ඇතුලේ එයා කන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයා ඒක ඇතුලේ බිත්තර දාලා බැටව දාලා මේ විදිහට මේ සම්පූර්ණ වුඩ් එකම එයා නාස්ති කරනවා. ඒ විදිහට වෙච්ච ගිටාර් එකක් තමයි මේ තියෙන්නේ. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් මේ වුඩ් එකේ මම පෙන්නුවේ මෙතන ආම් එක පිටිපස්ස. මේ ආම් එක පිටිපස්සට කොහොමද මෙයා ආවේ? එයා ආම් එක පිටිපස්සට ආවේ සවුන්ඩ් හෝල් එක ඇතුලෙන්. මෙතන තියෙන ආම් එක බොඩි එකට සෙට් වෙන තැනින් ලිය විතර තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙයා මෙතන විතරක් නෙමෙයි මේ මුළු ආම් එක දිගේම ඇතුලෙන් එයා ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි බොඩි එකේ එයා ආම් එක විතරක් විදගෙන එන්නේ නැහැ. එයා මේ මුළු බොඩි එකම විදිනවා. මම ඔයාලට වීඩියෝ එකක් පෙන්නන්නම්. ගිටාර් එකේ ඔයගලන්ට පේනවද නිකන් ලස්සනට ටැටු එකක් කරලා වගේ තියෙනවා. ඔව් මේ ටැටු ආටිස්ට් තමයි ඒක කරලා තියෙන්නේ. අපි කලින් කතා කරපු ටැටු ආටිස්ට්. එයාගේ නිර්මාණයක් තමයි මේක. ඉතින් ඔයගලන්ට පේනවද මේ ලයිට් එක මේ විදිහට එන ඒ කියන්නේ මේ ගිටාර් එකේ බොඩි එකකින් අනිත් පැත්තෙන් මේ මම අත තිබ්බට පස්සේ එතන කව වෙනවනේ. මේ විනිවිද පේන ඔය හැම පාරක්ම වේය විදපු පාරවල්. එයා වුඩ් එක ඇතුලෙන් විදගෙන යන්නේ. මේ ගිටාර් එකේ හැම තැන දිගටම මේක තියෙන මුළු බොඩි එකම තියෙනවා. මට මේ කැම් එක ගිටාර් එකට යවන්න පුළුවන් උපරිම මට්ටම මේක. මුළු ගිටාර් එකෙන් බැලුවොත් පල්ලෙහාට යනකම්ම ඔයගලන්ට පේනවා ගිටාර් එකේ එයා විදලා තියෙන්නේ සම්පූර්ණයෙන්. ඉතින් ඔයගලන්ට පේනවද දන්නේ මෙන්න මෙතන මේ කළු පාටට ඒක ફોකස් වෙන්නේ නැහැ. කළු පාටට ගිටාර් එකේ බොඩි එක ඇතුලේ තැනක් පේනවා නේද? මෙතන ඩොට්ස් වගේක්. අන්නේ ඩොට්ස් වගේක් පේන තැනින් තමයි එයා ආම් එකට ගිටාර් ආම් එකට ගිහිලා තියෙන්නේ මේ බොඩි එක ඇතුලේ. ඔන්න බලන්න ඔයගලන්ට බලන්න පුළුවන්. ආගේ ඔන්න වීරක්‍රියාවේ තරම වෙනවා නේද? මේ විදිහට ගිටාර් එක විදිහට මම එකපාරක් මේ ගිටාර් එක බේත් කරලා මේකේ ටික වේයෝ ටික අයින් වෙන්න සරස්ව නමුත් ඒගොල්ලෝ ආයි ඒ කියන්නේ එක්කෙනෙක් හරි දුරුන කිව්වනේ දැන් මේ ආයි විතර රයිට් දැන් දැක්කනේ ඔයගොල්ලෝ කොහොමද මෙයා මේක විදලා තියෙන්නේ කියලා දැන් සමහර ගිටාර්ස් වල සීල එකක් ගහලා යනවා සත්තුන්ගෙන් ටෙම්පරේචර් එකකින් ආරක්ෂා වෙන්න මොයිස්චර් එකකින් ආරක්ෂා වෙන්න නමුත් සමහර ගිටාර්ස් වල සමහර වුඩ්ස් වලට ඒක ඉන්නේ නැහැ ඉතින් අපි දන්නේ නැහැනේ මොකක් මොන වුඩ් එකේද සීල එක හරියට ගහලා තියෙන්නේ මොන වුඩ් එකේ සීල එක හරියට ගහලා නැත්තේ කියලා. ඉතින් හොඳම දේ අපිට ගිටාර් එක පරිස්සම් කරගන්න අපි ගිටාර් බෑග් එකක් යූස් කරන එක. සමහරට ඕගොල්ලෝ ගිටාර් බෑග් එකක් තිබුණත් ඒක පාවිච්චි කරන්න නැතුව ඉන්න පුළුවන්. මොකද මගේ ගිටාර් එකටත් ඒක තමයි වුනේ. මම මේක එදිනදා පාවිච්චිට තියන් හිටියා ගිටාර් බෑග් එකක් යූස් කරේ මුකුත් කරේ නැහැ. හැබැයි ඒකෙන් අත්වෙච්ච ඉරණම තමයි
මේ දේ සමහරට විනාඩි 5ක වෙලාව ඇති විනාඩියක වෙලාව ඇති සමහරට ඒ සතා මේක ඇතුළට යන්න. නමුත් ඊට පස්සේ අපි දන්නේ නැහැ ඒ සතා මේ ගිටාර් එක කන්න පටන් අර ගන්නවා. ඉතින් ওই විදිහට මොකද ගිටාර් එකක් කන්නේ කෙනෙක් ගොඩක් ආසාවෙන් සහ ලොකු වියදමක් දරලා අද කාලේ වෙනකොට අපි රුපියල් 15000ට ගිටාර් එකක් ගත්තත් ඒ 15000ට ගිටාර් එක 15 රුපියල් 15000ක් කියන්නේ ලොකු මුදලක් මේ කාලේ හැටියට. මොකද මිනිස්සුන්ගේ ජීවන වියදම ගොඩක් වැඩි. ඉතින් ඒකත් එක්ක ඕගොල්ලෝ වියදම් කරන ගානට සහ ඕගොල්ලෝ ඒ කියන්නේ අමාරුවෙන් ඒක වියදම් කරන්න. ඉතින් ඒක නාස්තියක් නොවෙන්න තවත් ඔයගොල්ලෝ කීයක් හරි වියදම් කරලා පුළුවන් නම් ගිටාර් බෑග් එකක් තියාගන්න. මොකද ඒක කවදාවත් හානියක් වෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ගේ ගිටාර් එක සත්තුන්ගෙන් ඒ වගේම තමයි අවුවෙන් වැක්සෙන් වෙන දෙයක් තමයි. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ගෙවල් වල මේ දොරවල් ඇද වෙනව නේද අවුවට. ඔය අපි දාත්තල හැම සමානලට කියන්නේ දොරවල් ඇද දොර ඇදලා තියෙනවා කියලා අවුවට. මේ වුඩ් වලට මේක වෙන දෙයක් සාමාන්‍යයෙන්. වුඩ්ස් වල තියෙනවා සාමාන්‍ය පොඩි මොයිස්චර් එකක්. ඒ මොයිස්චර් එකට පුළුවන් මේ මොයිස්චර් එක මේව කරලා රත් කරලා අපිට පුළුවන් වුඩ් එකේ තියෙන ඩයිමෙන්ෂන් ස්කේල්ස් වෙනස් කරන්න. ඉතින් මේ ගිටාර්ස් වලටත් ඔක්කොම තමයි වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා සැඩල් එක අපි ඇඩ්ජස්ට් කරන්නේ ගොඩක් වෙලාවට ඒ වගේ වුණා. මොකද ලංකාවේ තියෙන ගොඩක් ගිටාර්ස් වල ලංකාවට එන සාමාන්‍ය බජට් ගිටාර්ස් ඕනම එකක වගේ මේ වුඩ් එක මෙතනින් ඉස්සෙන එක වෙනවා. ඉතින් ඒ ඉස්සෙන් අපි මේක ඇඩ්ජස්ට් කරන්න ඕනේ සාමාන්‍යයෙන්. ඉතින් මේ ගිටාර්ස් වලට වෙන්නේ ඒක අපිට එහෙම වෙන්න තියෙන ප්‍රමාණය අඩු කරගන්න තියෙන උපකාරය තමයි ගිටාර් බෑග් එක. මොකද ඕනවට වඩා රස්නේ ඒ කියන්නේ අවුවට නැත්තම් රස්නයට නිරාවරණය වෙන්නේ නැහැ. ගිටාර් පැඩඩ් බෑග් එකක් යූස් කරනකොට එයා ඇතුලේ පොඩ්ඩක් සාමාන්‍යයෙන් ඒකේ ටෙම්පරේචර් එක බැලන්ස් කරගෙන තියාගෙන ඉන්නවා. සහ ගිටාර් හියුමිඩිෆයර් එකක් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ගිටාර් එක පරිස්සම් කරගන්න පුළුවන්. පළවෙනි දේ තමයි මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වත් වගේ ගිටාර් බෑග් එකක් පාවිච්චි කරන එක. මොකද ඔයගොල්ලන්ගේ ගිටාර් එක පරිස්සම් කරගන්න ඕනේ. ඔයාලම තමයි සංගීතයට ආදරය කරන කෙනෙක් නම් තමන් ප්ලේ කරන ගිටාර් එකට ආදරය කරන කෙනෙක් නම් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. අපි හිතන්නේ නැති විදිහට සමහරට අපේ ගිටාර් එක ඩැමේජ් වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලින්. මොකද වේයෝ කියන්නේ හැමතැනම ඉන්න සත්තු జాතියක්. ඒතර ලීවඩු තියෙනවා නිතරම. ඉතින් එක සතෙක් හිටිය ඉඳලා මේකට ගියොත් යන්න තියෙන සම්භාවිතාවය වැඩි. එහෙම වුණොත් සමහරට ගිටාර් එක ඔයගොල්ලන්ට නැති වෙන්න ඉඩ තියෙන ප්‍රමාණය වැඩි. ඉතින් මේක කොස්ටික් ස්ටීල් ගිටාර් එකක් වගේ නේ. කොස්ටික් ස්ටීල් ස්ට්‍රින්ග්ස් තියෙන ගිටාර් එකක් වගේ නම් තවත් ඩැමේජ් එකදී. මොකද දැන් මේ ක්ලාසිකල් ගිටාර් එකක්. මේක ක්ලාසිකල් ගිටාර් එකක් නිසා මේකේ ටෙන්ෂන් එක අඩුයි ස්ට්‍රින්ග්ස් වල. මොකද මේ නයිලොන් ස්ට්‍රින්ග්ස් යූස් වෙන්නේ. නමුත් ස්ටීල් ගිටාර් එකක් සමහර කට්ටිය ගේජ් 12 දානවා. සමහර කට්ටිය ස්ට්‍රින්ග් සයිස් එක ගේජ් 11 දානවා. එතකොට ඒ වගේ වුණොත් එහෙම ටෙන්ෂන් එක වැඩි. එතකොට මෙන්න මෙතන ආම් එකෙන් කැඩෙන්න තියෙන ඉඩ වැඩි. ඔයගොල්ලෝ ගිටාර් එක පරිස්සම් කරගන්න එක ඔයගොල්ලෝගේ අතේ තියෙන්නේ. අනිවාර්යෙන් ගිටාර් බෑග් එකක් යූස් කරන්න. මේක අනිත් කට්ටියටත් දැනගන්න ඔයගොල්ලෝ ෂෙයා කරන්න පුළුවන්. මොකද ගොඩක් අය නොසලකලිමත් භාවයටත් වඩා කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ නැති පැත්තක් ඇත්තටම මේක. මේ මම වුණත් හිතුවේ නැති පැත්තක්. නමුත් දැන් මට ඒක අත්දැකීමක් තියෙනවා මොකද්ද මේකෙන් උනේ කියලා. ඉතින් මම මේක දැනුවත් කරන්න හිතුවේ ඒකයි. ගිටාර් එකට ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට මේක පරිස්සම් කරගන්න මම කියන දේ මගේ අත්දැකීම උදව්වක් වෙයි කියලා හිතුව නිසා ගිටාර් බෑග් එකක් අනිවාර්යෙන් යූස් කරන්න. තව ලෙසන් එකක් දානවා ඉස්සරහට. මොකද්ද ලෙසන් එක දාන්නේ? ෆ්‍රෙට්බෝඩ් එක සම්පූර්ණයෙන් කොහොමද අඳුරගන්නේ? මේක මේ ෆ්‍රෙට්බෝඩ් එකේ තියෙන නෝට්ස් ටික ඔක්කොම ඔයගලන්ට මතක තියාගන්න. එහෙම නැත්නම් ඒ වලට හදාගන්න. ස්ටික් පැක් අපි කියනවා. ඒක ඉක්මනටම දානවා. එතකන් ජය වේවා.